හෙලෝ එවරිවන්. ඉතින් සාදරයෙන් පිළිගන්න ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. ඉතින් අද මේ වීඩියෝ එක හරහා ෂෙයා කරගන්න යන්නේ කොහොමද දෙසැම්බර් මාසේ නත්තල ගත වුනේ. ඉතින් නත්තලට මම කොහොමද ලෑස්ති වුනේ කියන එක ගැන තමයි මේ වීඩියෝ එක හරහා මම ෂෙයා කරගන්න යන්නේ. ඉතින් ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ දෙසැම්බර් 25 වෙනිදාට මේ මුළු ලෝකෙම ඉන්න හැමෝම නත්තල සමරනවා. ඉතින් මමත් ක්‍රිස්තියානි භක්තිකයෙක් විදිහට නත්තල සමරන්න මේ විදිහට තමයි ලෑස්ති වුනේ. ඉතින් ජේසුතුමා අපි හිතනවා සහ අපි විශ්වාස කරනවා දෙසැම්බර් 25 වෙනිදාට ජේසුස් වහන්සේ මේ ලෝකේ එළිය දුටුවා කියලා. ඉතින් දැනට අවුරුදු 2000කටත් වඩා වැඩි කාලයකට කලින් ඉතින් මේ විදිහට අපේ ජේසුස් වහන්සේගේ උපත සිද්ධ වෙලා තියෙනවා. දෙසැම්බර් 25 වගේ දවසක් කියලා අපි විශ්වාස කරනවා. ඉතින් නත්තල කියලා කියන්නේ මම මගේ ජීවිතේ ගොඩාක්ම කැමති කාලයක්. ඉතින් මේ කාලෙට අපි ගොඩාක් මේ ජේසුස් වහන්සේගේ උපත සිහි ගන්නවලා අපි නත්තල් ගස් හදනවා. ඊට පස්සේ ගවලෙන් මේ වගේ එක විදිහේ සැරසිලි ගොඩාක් අපි නත්තල් කාලෙදි කරනවා. ඉතින් මේ පාර මං නත්තල් ගහ විතරයි ඇත්තටම හැදුවේ. ඉතින් අපේ ගෙදර නත්තල් ගහක් හැදුවා මම මේ පාර ක්‍රිස්මස් එකට. ඉතින් නෝමලි අපි සාමාන්‍යයෙන් 25 වෙනිදාට කලින් කියන්නේ 24 වෙනිදා වගේ තමයි ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් කරන්නේ. ඉතින් මේ පාර ටිකක් කලින් ඒ කියන්නේ 23 වෙනිදා වගේ වෙනකොට මම ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් කරන්න පටන් ගත්තා. හැබැයි දැන් ක්‍රිස්මස් පටන් ගන්නකොට තියෙන තව ගොඩාක් ලොකු විශේෂත්වයක් තමයි අපි අලුතෙන් ඇඳුම් ගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දට වගේම තමයි අපි ක්‍රිස්මස් එකත් පටන් ගත්තම ඇඳුම් ගන්නවා. ඉතින් මේ දෙසැම්බර් මාසේ පටන් ගත්ත මුලදීම මම ඇඳුම් එහෙම ගත්තා ගොඩක්. ඉතින් මේ පාර ක්‍රිස්මස් එකට මම චර්ච් එකට අඳින්න ප්ලෑන් කරගෙන හිටියේ සාරි එකක්. ඉතින් ඒකට ඕනි කරන හැම දෙයක්මත් ගන්න කඩේට ගියා. ඉතින් කඩේට ගිහිල්ලා ඒ රෙදි අනම්මන ඒ සේරම ගත්තා අරගෙන ක්‍රිස්මස් එකට දෙසැම්බර් පටන් ගන්නකොටම ලෑස්ති වුණා. ඉතින් ওই විදිහට ඇඳුම් ගත්තා. ඇඳුම් ටික අරගෙන ඊට පස්සේ ටිකෙන් ටික ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් කරන්න තමයි තිබුණේ. ඉතින් මං එතනින් පස්සේ අර කලින් කිව්ව විදිහටම දෙසැම්බර් 23 තමයි ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් කරන්න පටන් ගත්තේ ගෙදර. ඉතින් මේ අවුරුද්දේ අපේ චර්ච් එකේ ස්පෙෂල් ඉවෙන්ට් එකක් තිබුණා. ඉතින් මීට කලින් අවුරුදු වලදී අපිට ඇත්තටම මේක කරන්න බැරි වුණා. ඉතින් මේ අවුරුද්දේදී අපිට ඕනේ වුණා අපේ මේ ජේසුස් වහන්සේගේ උපත ගැන, ඒ වගේම තමයි උන්වහන්සේ මේ ලෝකෙට ඇයි ආවේ කියන එක අනිත් මිනිස්සුන්ටත් දන්වන්න. ඉතින් ඒකට අපි මේ පාර අපේ චර්ච් එකේ ස්පෙෂල් ඉවෙන්ට් එකක් ඕගනයිස් කරා. ඉතින් අපි මේ පාර කැරෝල් රවුන්ඩ් එකක් ගියා. ඉතින් මේ කැරෝල් රවුන්ඩ් එක ගොඩාක් ගම්වලට අපි ගිහිල්ලා මේ උපත ගැන මිනිස්සුන්ට කිව්වා. ඉතින් ඔයාලා හැමෝම දන්නවනේ ක්‍රිස්මස් එකේ මේන්ම තීම් එකක් තමයි මේ නත්තල් සීයා කියලා කියන්නේ. ඉතින් අපි නත්තල් සීයා කෙනෙකුත් එක්කගෙන තමයි මේකට ගියේ. මොකද පුංචි ළමයි එහෙම ගොඩාක් ආසයිනේ ඒගොල්ලන්ට ඔය තෑගි එහෙම තියනකොට පුංචි තෑගි හරි ඒගොල්ලන්ට හම් වෙනවට යාළුවා ගොඩාක් කැමති. ඉතින් ඒ නිසා අපි නත්තල් සීයවත් අපේ මේන් තීම් එක විදියට අරගෙන තමයි මේ කැරෝල් රවුන්ඩ් එකේ ගියේ. ඉතින් ඔයගොල්ලන්ට මේ පේන්නේ මම මේ කැරෝල් රවුන්ඩ් එක අපි ගොඩක් රෑ වෙලා ගියේ. එතකොට ඒ රෑ ටයිම් එකේදී ගත්ත ක්ලිප්ස් ටිකක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔය තමයි 2025 අපි පටන් ගත්ත ස්පෙෂල්ම ඉවෙන්ට් එක. ක්‍රිස්මස් එකට කලින් අපි කැරෝල් රවුන්ඩ්ස් සාමාන්‍යයෙන් දවස් 4ක් වගේ රෑ වෙනකන් ගියා. ඉතින් ගිහිල්ලා මම හිතනවා ඇත්තටම මේකෙන් අපිට ගොඩාක් ලොකු බ්ලෙසින් එකක් හම්බ වෙන්න ඇති. ඒ වගේම තමයි මිනිස්සු හැමෝම ජේසුස් වහන්සේ ගැන සහ උන්වහන්සේගේ උපත ගැන දැනගත්තා. ඉතින් ඒ හරහා ඉතින් මම හිතනවා ලොකු ආශිර්වාදයක් ඒකෙන් අපිට අනිවාර්යෙන්ම ලැබෙන්න ඇති කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ක්‍රිස්මස් එකට කලින් අපි කාලය ගත කරේ. එතකොට ඇඳුම් ගන්න ගියා සහ ඊට අමතරව ඩෙකොරේෂන්ස් කරා. ඒ වගේම තමයි ක්‍රිස්මස් එකට කලින් අපි අපේ චර්ච් එකේ අයත් එක්ක කැරෝල් රවුන්ඩ්ස් වලට ගියා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මූලිකව අපේ දෙසැම්බර් 25ට කලින් නත්තලට අවශ්‍ය කරන දේවල් සකස් වුණේ. ඉතින් එතනින් පස්සේ දෙසැම්බර් 25. ඉතින් දෙසැම්බර් 25 කියන අපිට ගොඩාක් ආශිර්වාද දවසක්. ඉතින් අපි 24 රෑ හරියටම 12ට කියන්නේ 25 උදා වෙන මොහොතේදී අපි ප්‍රේ කරනවා. නෝමලි සාමාන්‍ය විදිහටම. ඉතින් ඒක නම් මට ක්ලිප්ස් ගන්න බැරි වුණා. එතකොට ප්‍රේ කරනවා. අපි ප්‍රේ කරන ඉතින් පස්සේ අපේ චර්ච් එක ස්ටාර්ට් වෙන්නේ 25 වෙනිදා උදේ 10ට. එතකොට අපි 25 වෙනිදා වෙනකොට උදේ 10 වෙනකොට අලුත් ඇඳුම් අඳගෙන චර්ච් එකට ගිහිල්ලා ඉතින් එහි අපේ ප්‍රෝග්‍රෑම්ස් තිබුණා. ඒ වගේම තමයි අපි අර කැරෝල් රවුන්ඩ් එකට ගිහලා ගොඩාක් අයට ඉන්වයිට් කරලා තිබුණේ අපේ චර්ච් එකේ
එළියට එන්න කියලා ක්‍රිස්මස් දවසේදී. ඉතින් අපේ චර්ච් එකේ පුංචි අය හැමෝම එක එක ඩාන්ස් අයිටම්ස් වලට එහෙම ලෑස්ති වෙලා හිටියේ. එතකොට ඒවත් අපි ප්‍රැක්ටිස් කරා. ඒ ක්ලිප්ස් උත් මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් ওই විදිහට ලෑස්ති වෙච්ච ඒ අයිටම්ස් ඔක්කොම දෙසැම්බර් 25 තමයි තිබුණේ. ඉතින් එදා මටත් ඇත්තටම ජේසුස් වහන්සේ ගැන සහ උන්වහන්සේගේ කරුණාව ගැන ගොඩාක් දේවල් නොදන්න මිනිස්සුන්ට කියන්න chance එකක් හම්බුණා. ඉතින් ඒකටත් මම දෙවියන් වහන්සේට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දෙසැම්බර් 25 ගත වුණේ. ඉතින් දෙසැම්බර් 25 දවල් අපි චර්ච් එකට ගිහිල්ලා ප්‍රේ කරලා ඊට පස්සේ ක්‍රිස්මස් ප්‍රෝග්‍රෑම් එක කරලා එදා දවල් දවසේ මේ විදිහට ගත වුණා. ඉතින් එතනින් පස්සේ රෑ අපේ ගෙදර පොඩි පාටි එකක් තිබුණා. ඇත්තටම මේකෙදි අපි කෑම වේලක් තමයි දුන්නේ පුංචි ළමයින්ට අපේ පැත්තේ ඉන්න. එතකොට ඒගොල්ලන්ට කෑම වේලක් දීලා ඊට පස්සේ පුංචි අයට ඉගෙන ගන්න අපිට පුළුවන් විදිහට හදපු පුංචි gift එකක් දුන්නා. ඉතින් ඔහොම තමයි මගේ 2025 අවුරුද්දේ නත්තල ගත වුණේ. ඉතින් මං හිතනවා මේකෙන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න නැති කොහොමද සාමාන්‍යයෙන් අපි ක්‍රිස්මස් එකක් ගෙවා ගන්නේ. එතකොට මේ දේවල් ගැන ඉතින් ඒ වගේම තමයි මම හිතනවා විශේෂයෙන්ම මට මෙතනදී දෙන්න ඕනි පණිවිඩය තමයි ජේසුස් වහන්සේ මේ ලෝකෙට ඉපදුනේ සාමයේ පණිවිඩය අරගෙන. ඉතින් උන්වහන්සේගේ උපත ගැන මේ ලෝකේ දන්නේ නැති කිසිම පුද්ගලයෙක් නැහැ මම දන්න තරමින්. ඉතින් අනිවාර්යෙන් නත්තල ගැන හැම කෙනෙක්ම දන්නවා. ඉතින් ජේසුස් වහන්සේ තමයි අපේ පාපය වෙනුවෙන් උන්වහන්සේගේ මුළු ශරීරය මුළු ජීවිතය මුළු ආත්මයම කැප කරේ අපි වෙනුවෙන් අපේ පාපය වෙනුවෙන් අපේ පාපය දරාගෙන අපිව ගලව ගත්තේ පවෙන් ගලව ගන්න පුළුවන්ගනේ ජේසුස් වහන්සේට. ඉතින් උන්වහන්සේගේ උපත සනිටුහන් කරන දිනය තමයි මේ දෙසැම්බර් 25 කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි උන්වහන්සේ අදටත් ජීවමානව මේ විශ්වය තුළ ඉන්නවා. ඉතින් ඒ ආශිර්වාදය අපිත් සමග අනිවාර්යෙන්ම හැමදාම තියෙයි. ඉතින් එහෙමනම් ඊළඟ අවුරුද්දේ මීට වඩා ලස්සනට මේ ක්‍රිස්මස් එක දවසේ ගත කරන්න පුළුවන් වෙන්න කියලා මම ආශිර්වාද කරනවා සහ විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම තමයි මේ වෙනකොට අපේ ලංකාවේ ලොකු ව්‍යසන තත්ත්වයක් ඇති වුණා. ඉතින් ඒකෙන් පීඩා විඳින මිනිස්සු ගොඩාක් අයගේ පවුල් පිටින් නැති වෙලා ගිහින් තියෙනවා. ඉතින් විශේෂයෙන් එයාලවත් මේ වෙලාවේදී සිහිපත් කරනවා. ඉතින් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔවුන් සමග හැමදාමත් තියෙන්න සහ ඉක්මනින්ම බිඳ වැටුණු ජීවිත නැවත යථා තත්ත්වයට පත් කරගන්න සියලු දෙනාටම හැකියාව ලැබෙන්න කියලත් මේ වීඩියෝ එක අහනවාම මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙමනම් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු සහ විශේෂයෙන් 2026 අවුරුද්දේදී තවත් අලුත් වීඩියෝස් ගොඩාක් ඔයාලා ගාවට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් අපිව subscribe කරන්න. එහෙමනම් අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.